ඔයා දන්නවද ඇමරිකාවට පුළුවන් කියලා කිසිම මහන්සියක් නැතුව සල්ලි අච්චු ගහලා ලෝකෙම සල්ලිකාරය වෙන්න. ඒ කොහොමද? ඔවුන් ලෝකෙම කොටු කරපු රහස් උගුලක් තියෙනවා. ඒ තමයි පෙට්‍රඩොල සිස්ටම් එක. අපි යමු 1974ට. ඇමරිකාව සෞදි අරාබියත් එක්ක ගැහුවා පට්ටම ගිවිසුමක්. ඔයාලගේ තෙල් විකුණන්න ඕන ඩොලර් වලින් විතරයි. ඒ වෙනුවෙන් අපි ඔයාලට ඕන කරන හැම යුද ආරක්ෂාවම දෙනවා. මේකෙන් මොකද්ද උනේ? කාට හරි තෙල් ඕන නම් එයාලා ළඟ අනිවාර්යයෙන්ම ඇමරිකන් ඩොලර් තියෙන්න ඕන වුණා. අන්න ඒකෙන් තමයි ඩොලර් එක ලෝකේ රජා වුනේ. දැන් හිතන්න අපිට තෙල් ඕන නම් මොනවා හරි විකුණලා ඩොලර් හොයාගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අරාබි රටවල් තෙල් විකුණලා හොයන ඒ ඩොලර් කන්දරාව ආයෙමත් තැන්පත් කරන්නේ ඇමරිකන් බැංකුවලමයි. ඇමරිකාව කරන්නේ ඉතින් අනුන්ගේ සල්ලි වලින් තමන්ගේ රට පෝෂණය කරන එක. හැබැයි මේ ඩොලර් ගේම් එකට විරුද්ධ වුණ අයට මොකද්ද වුනේ? ඉතිහාසය බලන්න. ඉරාකයේ ලිබියාව වගේ රටවල් තමන්ගේ තෙල් වෙනත් මුදල් වලින් විකුණන්න හැදුවම ඔවුන්ට වුණු විනාශය. පෙට්‍රොඩොලර් කියන්නේ ඉතින් ඇමරිකාව ලෝක බලය තියාගෙන ඉන්න ලොකුම ආයුධයයි. හැබැයි දැන් චීනය, රුසියාව වගේ රටවල් මේකට විරුද්ධ වෙන්න පටන් අරන්. මේ ඩොලර් අධිරාජ්‍ය බිඳ වැටෙයිද? ලෝකේ බලය කාට යයිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ පාරක් දාගෙන යන්න. ජය වේවා.